මේ දැන් තියෙන ඊශ්‍රායල් ඉරාන් තමා ඒකට දැන් අලුතෙන්ම ඇමරිකාව සම්බන්ධ වුණා මේක ඉතිහාසය ගත්තහම රසික යනාමහිතන්නේ ක්‍රිස්තු පූර්ව 1800ට විතර යන කතාවක් මේක පාරම්පරික යුද්ධ පාරම්පරික කතන්දරයක් තියෙන්නේ දෙගොල්ලොන්ගෙම තියෙන ඊගෝ එක නේ ඉතින් මේකට මේක ඉරානය හරිද ඊශ්‍රායල් හරිද කියන එකේදී මගේ නම් මතය දෙගොල්ලොම වැරදි කියන තැන කිසිම කෙනෙකු නිවැරදි හෝ හරි කියන්න බෑ මේගොල්ලෝ මේ කාර්යබහුල ලෝක යුද්ධය වැළැක්වීම නම් ලෝක යුද්ධ ඇතිවීම වැළැක්වෙන්න බෑ යුද්ධය ලෝක යුද්ධයක් ඇතිවීම දැනෙන්නේ වරතෙල් බැලලේ වටිනාකම ලෝකේ ඉහළ ගියාට පස්සේ අනිවාර්යයෙන්ම ඒකේ පසුකම්පනවලට අපිට ලක්වෙන සිද්ධ වෙන ලසික මේ ලෝක යුද්ධේ පටන් අරන්ද නැද්ද තුන්වෙනි ලෝක යුද්ධේ පටන් අරන්ද නැද්ද කියලායි මම මේ කල්පනා කරේ සෑහෙන ගැඹුරු ප්‍රශ්නයක් ඇහුවේ ලෝක යුද්ධ කෙසේ වෙතත් ලෝකේ රටවල් වල තැන් තැන්වල යුද්ධ කරගනිමින් යනවා සහ ඒක එන්න තීව්‍ර වෙමින් යන හැමෝම මරා ගන්නවා විදියක් තමයි පෙන්නුම් කරන්නේ මේ පහුගිය දවස් 9-10 කාලය තුල ඇත්තටම හැමෝම තිගැස්මකින් ඉන්න වාතාවරණයක් තියෙන්නේ අපේ වගේ රටවල්වලට ලංකාව වගේ රටවල්වලට තිගැස්ම තව වැඩි වෙනවා සහ හැම කෙනෙකුම මොකද මේ රණ්ඩුව යුද්ධය යන්නේ ලේසි පාසු රටවල් අතර නෙමෙයි ඉතින් ඒ ප්‍රශ්නේ තියෙනවා ඉතින් අපි මේක ගත්තහම මේ දැන් තියෙන ඊශ්‍රායල් ඉරාන් තමා ඒකට දැන් අලුතෙන්ම ඇමරිකාව සම්බන්ධ වුණා ඊයේ ඉඳන් ඇමරිකාව සම්බන්ධ වුණා මේක ඉතිහාසය ගත්තහම රසික යනාමහිතන්නේ ක්‍රිස්තු පූර්ව 1800ට විතර යන කතාවක් මේක බයිබලයේ පවා සඳහන් වෙනවා ආබ්‍රහම්ගේ කාලේ මේ ඒ තිබුණු ඒ ජුදා ජාතිය සහ පලස්තීනය ඒ අතර ඇතිවෙන යුද්ධය ඉතිහාසගත පාරම්පරික යුද්ධ පාරම්පරික කතන්දරයක් තියෙන්නේ දෙගොල්ලොන්ගෙම තියෙන ඊගෝ එක නේ ඉතින් මේකට ප්‍රධාන හේතුව ඊගෝ එක හේතුව ඉතින් එතකොට මේ කරනිකන් අපි හැමදාම කියන්නේ රබර් බෝලේ වතුරයට හංගන් ඉන්න වගේ කාලෙන් කාලයට උඩට එනවා ආයි යටට යනවා කොහොම තමයි ඉතිහාසෙ පුරාම ඒ ඈත අතීතයේ ඉඳන් පැවතුනේ එතකොට මේ වර්තමාන කතාව පටන් ගන්න 1948 ඊශ්‍රායලය කියන රාජ්‍යය බිහිවීමත් එක්ක එතකොට එතනින් ඉඳන් තමයි ඉරාන ඊශ්‍රායල කතාව වෙන්න පටන් ගන්න තොට අපේ ලෝක යුද්ධ දෙකක් කියවෙනකොට ඉවර වෙලා තිබ්බේ දෙවනි ලෝක යුද්ධයෙන් පස්සේ නේ දෙවනි ලෝක යුද්ධයෙන් පස්සේ අවුරුදු 1939 සහ 45 අතර මං හිතන්නේ ඒ ඉතිහාසයේ ඒ කාලෙත් එක්ක තිබ්බ විනාශය සහ දැන් ඔයා මගෙන් කලින් අහපු ප්‍රශ්නේ ගත්තොත් එහෙම තව යුද්ධයක් ඇති වුණොත් වර්තමානයේ තියෙන තාක්ෂණය සහ මේ සියල්ලත් එක්ක ඇති වෙන්න පුළුවන් විනාශය පිළිබඳව අපිට මං හිතන්නේ හිතා ගන්න කරගන්න බැරි දාය හරිම අමාරු ඉතාම විනාශකාරී තැනකට යනවා හැමුණොත්. ඉතින් මේ ගැන අපි ගැඹුරින් කතා කරන්න අපේ වැඩේ අද පටන් ගමු. වැඩේ පටන් ගමු. අපි අලුත්ම එපිසෝඩ් එකකින් තමයි ඇවිල්ලා ඉන්නේ The 10GR podcast එකේ. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වර්තමාන තත්ත්වය ලෝකේ තියෙන ලෝක යුද්ධයකට ඇවිල්ලාද නැද්ද කියන ගැටලුවත් එක්ක ඒත් එක්ක අපි බලන්න ඕනේ මේ ලෝක යුද්ධ නවත්ත ගන්න තියෙන සංවිධාන තියෙන UN එක මේන්ලි. ඒකේ කාර්යභාරය වෙනවද නැද්ද? සහ මේක ලෝක යුද්ධයකට රාශියක ගියොත් මේ ලංකාවගේ අපේ රටකට මොකක්ද වෙන්නේ අපි කොහොමද අනිත් එක මේ වගේ දේ ප්‍රිවෙන්ට් කරගන්න බැරි මේ ලෝකේ කියන කතාව. අන්න ඒකයි. අපි හැමදාම කතා කරන්නේ කියන්නේ තාක්ෂණය දැනුම මේ සියල්ල කුසලතාවය සියල්ල හරහා ලෝකේ ඉස්සරහට ප්‍රගමණය වෙනවා අප්ඩේට් වෙනවා. ඒතර ඒ මොන දේ වුණත් අවසානයේදී අපිට සියලු දෙනා බලාගෙන ඉන්නවා ජාතීන් දෙකක් හෝ තුනක් සටන් කරනකොට ඒ සටනට මේ වෙලා සටනටත් එක්ක මිනිස්සු මැරෙනවා. ඒගොල්ලෝගේ දේපල විනාශ වෙනවා. ඒක ෂණයකින් තමන් හම්බ කරපු සියල්ල මානුෂීයව ක්‍රයිසිස් එකකුත් වෙනවා. අර මුලින්ම කියනවනේ යුද්ධෙදි මුලින්ම අයින් වෙන්නේ මනුෂ්‍යත්වය සහ දෙවියන් සහ මනුෂ්‍යත්වය පලා යනවා කියන එක. ඉතින් එතකොට මේ පහුගිය සිද්ධාමයන් ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් දැන් මේ නූතන වාතාවරණය පටන් ගන්න 2023 ඊශ්‍රායල් ඔක්තෝබර් මාසේ ඔක්තෝබර් 7 වෙනිදා හමාස් ගිහිල්ලා ඊශ්‍රායලට ආයර ගිහිල්ලා පොඩ්ඩක් රබර් බෝලේ පොඩ්ඩක් අතහැරලා ගත්තා. ඔබ හිටපු එකයි මම හිතන්නේ 2008 ඊට පරණ හිස්ට්‍රියක් තියෙනවා. ඊළඟට 2014 ආයි වුණා. ඔහොම උඩයට යන බෝලේ ওই කාලේදී ඇත්තටම එහෙම වුණාම වෙන්නේ ඕනම රටක ඒ පාලකයා බෙන්ජමින් නෙතනියාහු තමයි ඊශ්‍රායලේ ඉන්න පාලකයා. ඉතින් ඒ පාලකයා ඊටාත්ම දැඩි පිළිවෙතක් අනුගමනය කරා මෙවර. ඒක ඉතිහාසයේ පුරා මේ දෙගොල්ලෝගේ ඊගෝ එකත් එක්ක ඒක වෙනවා. ඒකෙදී ඉරානය
ප්‍රොක්සි කණ්ඩායම් මේන්ටේන් කරා ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂාවට නෙමේ ඒකෙත් තින් ඊගු එක තමයි හමාස් ලව හූති ලව ඊළඟට ලෙබනන්ල හිස්බුල්ලා ඒ ඔක්කොල්ලම මේ ගොල්ලොම් ප්‍රොක්සි කණ්ඩායම් මේන්ටේන් කරා කියන චෝදනාවේ පැත්තර තියෙනවා ඒත් එක්ක ඊශ්‍රායලයත් ඔවුන්ගේ ඒගකත් එක්ක මේක වෙනත්ම තලයකට ඇදගෙන යනවා ඒ බලපරාක්‍රමය පෙන්න ගන්න යුද්ධය මයකයිකිවේ ක්‍රිස්තුපූර්ව ඉඳන්ගෙන පාරම්පරික යුද්ධයක් ඒක දැ මේ ඇවිල්ල තියෙන තත්වේදී ලෝක යුද්ධයක් එන්න නිගර කිව්ව වගේ ලෝකයේ යුද්ධ දැන් ඇති තරන් තියෙනවා මේ තව යුද්ධයකට ඇවිල්ලා තියෙනවා සෑහෙන තිගැස්මක් තියෙනවා මොකද ඉරානය කියන රාජ්‍යය ගත්තොත් එහෙම අර පොඩි වෝනින්ග්ස් දීලා පොඩි දේවල් කරාට ඉරානය කෙලින්ම යුද්ධයකට පහුගිය කාල වකවානු තුළම සම්බන්ධ වුණේ නැහැ කෙලින්ම ප්‍රොක්සිලා අතුරු වැඩේ ගියාට ඉතින් ඒ වගේ මනිත් කාරණාව තමයි 1990 කියන අවුරුද්දෙන් පස්සේ තමයි මම හිතන්නේ ඊශ්‍රායල් සහ ඉරාන අතර තියෙන ගැට්ටනේ වැඩි වුණා. කලින් බොහොම කාලයක් බොහොම සාමකාමී විඳලා තියෙනවා මේ රටවල් දෙක. හිස්ටරි එකේදී තියෙනවා 1948 ඊශ්‍රායලය ඇති වෙනවා. ඊළඟට 1979 තමයි ඉරානයේ රෙවොලූෂන් එක වෙලා ඉස්ලාමික් රිපබ්ලික් එකක් වෙන්නේ. ඊට පස්සෙත් ඒගොල්ලෝ යම්කිසි කාලයක් සාමයෙන් ඉන්නවා. හැබැයි ඉරානයේත් එක්ක ප්‍රොක්සි කණ්ඩායම් මේන්ටේන් කරනවා. ඒක අර ඓතිහාසික වලිය නැවත ඇවිල්ලා ඔය 1990 කාලවකවානුව තුළ ඊශ්‍රායලයේ පාලකයා වෙන්නේ ඊෂක් රාබීන් මං හිතන්නේ. ඒ පාලන සමය තුළ ඉරානය හා සම්බන්ධව ඔහු ක්‍රියා කරපු ආකාරය ගොඩක් කතාබහට ලක් වුණා ඉතිහාසයේ මේ තිබුණු අර සාමකාමීව තිබුණු වාතාවරණය තවදුරටත් ඈත් කරන්න. ඒ කියන්නේ ඒක බිඳලා දානවා. මේකෙදි රසික මේක ඉරානය හරිද ඊශ්‍රායල් හරිද කියන එකේදී මගේ නම් මතය දෙගොල්ලොම වැරදි කියන තැන අපිට කිසිම කෙනෙකු නිවැරදි හෝ හරි කියන්න බෑ. මේ දෙගොල්ලොම මේ වෙලාවේ හැසිරෙන ආකාරය ඉතාමත් අප්‍රසන්නයි කියලා තමයි කියන්න වෙන්නේ. ඒ කියන්නේ මේක ලෝක ජීවිත විනාශ වෙන්නේ සහ දීපල ඒගොල්ලොන්ගේ මිනිස්සු විනාශ වෙන හැටි නේද? දැන් හමාස් කරපු වැඩේ හින්දා මුළු පලස්තීනයම විනාශ වුණා. ඒකට ඊශ්‍රායලයේ ඒකෙදි කිසිම මානුෂික බවක් දැක්ුවෙත් නැහැ. ඒ කියන්නේ අර අමානුෂික අර දෙවියෝ නැති වෙච්ච කාරණේ තමයි නැවතත් තියෙන්නේ. ඒකට අර මිහිපිට අපායක් වුණාම පලස්තීනය අපි දැක්කා. ආහාර ලබා දෙන්න එනකොට ඒ ආහාර දෙන මොහොතේ පවා වෙඩි තියනවා කියන්නේ. එතනින් එහාට ඒ සංවිධානය ගැන අපිට කතා කරන්න දෙයක් නැහැ. රෝහල් වලට ගහන තත්ත්වයට යනවා කියන්නේ මොකද්ද ලෝකේ මානුෂීය මිනිස්සු කියන දේනේ. දැන් ලයිව් බලනවා 85ක් 85000ක් ලක්ෂයක් විතර වෙලාවකට ලයිව් බලනවා මිසයිල් ප්‍රහාර යන විදිය. ඒ කියන්නේ අමුතුම තරඟ ලෝකේ තියෙන්නේ නේ. අපිට හිතා ගන්න අමාරුයි. ඒ කියන්නේ ඒ මිසයිල් ප්‍රහාර වැටෙන්න පිට්ටනි වලටවත් මහමුදටවත් නෙවෙයි. ඔක කියද්දි රසික මම හැමදාම මේ කල්පනා කරන කාරණයක් තමයි අපි හරිම ප්‍රිමිටිව් තාම. මානවයාගේ පරිණාමයත් එක්ක මොලේ ප්‍රමාණය වැඩි වුණානේ. මොලේ කැපැසිටි එක වැඩි වුණා. ඇඟේ නිපදවන ශක්තිය වැඩි ප්‍රමාණයක් අර මුල් මානවයාගේ වඳුරු කාලයේදී අපේ හෝමෝ සේපියන් වෙන්න ඉස්සෙල්ලා යුගවලදී ඇඟේ වැඩි ශක්තියක් යෙදුවේ මස් වලට. ඒ කියන්නේ ශක්තියට මේ මසල් පවර් එකට තමයි ATP වැඩි ප්‍රමාණයක් යවුවේ. මොකද ආරක්ෂා වෙන්න ඩිෆෙන්ස් එක තියාගන්න. ඊට පස්සේ මානව පරිණාමයත් එක්ක මොලේ සයිස් එක වැඩි වෙලා ඇඟේ නිපදවන ATP වලින් වැඩි ප්‍රමාණයක් මොලේට යොදවන්න පටන් ගත්තා. ඒතකොට මිනිස්යාගෙන් මේ මානව පරිණාමයත් එක්ක බලාපොරොත්තු වෙන්නේ සාමකාමී සහ උගත් జాතියක් හැදෙයි කියන එක. ඒතකොට ඩිෆෙන්ස් එක අඩු කරලා ඇඟෙම මානව පරිණාමයේදී නේචර් එකෙන්ම අපේ ඩිෆෙන්ස් එකට වඩා බුද්ධිය සහ සාමයට අපිව තල්ලු කරලා තියෙනවා. හැබැයි අදටත් ලෝකේ වැඩියෙන්ම ඩිෆෙන්ස් බජට් එකට තමයි මුදල් වියදම් කරන්නේ. එතකොට තියෙන ආයුධ නිෂ්පාදනයට තමයි ලෝකෙ වැඩියෙන්ම මුදල් වැය කරන්නේ. ඒ කියන්නේ තියෙන මිසයිල් වර්ග ගත්තොත් ඒ වගේ ඒවයින් වෙන්න පුළුවන් බලපෑම ටූද කියලා දැන් කතා වෙන්නේ. ඒ කියන්නේ කොච්චර දුරකට යන්න පුළුවන්ද විනාශය කොච්චර ප්‍රබලයිද කියන කතන්දරය පිළිබඳව සෑහෙන දැනුවත්භාවයක් පරීක්ෂණ කරලා තමයි යෝන් ඒවා නිපදවලා තියෙන්නේ. ඒකට සල්ලි යොදවන ටික මිනිස් වර්ගයාගේ හපතරුණු යොදවන ඒක තමයි. සහ අනිත් කාරණාව තමයි මම දකින ප්‍රධාන දේ දැන් මේ රටවල් දෙකක යුද්ධයක් තියෙනකොට මේ සියලු ලෝකයේ අනිත් රටවල් හා සම්බන්ධ
මූලිකව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තියෙනවානේ. වැදගත් මාතෘකාවක්. ඔව් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම්වරයා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යභාරය අපි පුංචි කාලේ අපට උගන්වනවා සමාජ අධ්‍යයනය හා ඉතිහාසයට උගන්වනවා 1945 ඔක්තෝබර් 26 පටන් ගන්නෙම ලෝක සාමය උදෙසා. දෙවන ලෝක යුද්ධ අවසානයේත් එක්ක ප්‍රධානම කාර්යභාරය විදිහට දෙන්නේ ලෝක එක්සත් ජාතීන්ගේ සංවිධානයට ආයි ලෝක යුද්ධයක් ඇතිවීම වැළැක්වීම. ඉතින් ඕකේ මට තාමත් මතකයි ওই ලේකම්වරයාගේ කාර්යභාරයේ අපි ඉගෙන ගත්ත දෙයක් තියෙනවා. ඔහු ලෝකයේ ඇතිවන යුද්ධ සහ තත්ත්වවලදී කාර්යශූර බේරුම් කරුවෙක් කියන එක. ඒ කියන්නේ සාමයට පාර කියා දෙන මිනිස්සෙක් කියන කාරණය තමයි මෙතනදී අපි මේ සිද්ධි විතරක් නෙමෙයි කලින් සිද්ධි දැන් ඊට කලින් යුක්‍රේනය සහ රුසියාව අතර සිද්ධි. එතකොට මේ යුද්ධවල ෆේල් නේ. ඇත්තටම ගත්තොත් ෆේල්. ඒ කියන්නේ ඔවුන්ගේ කාර්යභාරය ඔවුන් කරනවාද හරියට ඒ දේවල් වෙනවද? දැන් මෙච්චර ලෝක යුද්ධ තියෙනකොට මේක ලෝක යුද්ධය අපි කියන්නේ දැන් මේගොල්ලෝගේ කාර්යභාරය ලෝක යුද්ධය වැළැක්වීම නම් ලෝක යුද්ධ ඇතිවීම වැළැක්වෙන්න බෑ. යුද්ධය ලෝක යුද්ධයක් ඇතිවීම ලොක්කත් හැමතැන යුද්ධ. ඒ කියන්නේ ප්‍රිවෙන්ෂන් එකක් වෙන්නේ නැහැ. සහ නිෂේධ බලය හිමි රටවල් පහක් ඉන්නවා. ඒතර නිෂේධ බලය හිමි රටවල් පහ ගත්තොත් අපි එක්සත් ජනපදය, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය UK, ඊට පස්සේ ප්‍රංශය, රුසියාව සහ චීනය. ওই රටවල් පහට තමයි නිෂේධ බලය තියෙන්නේ. දැන් ඊයේ නිෂේධ බලය තියෙන රටකුත් වැඩේට පයින්නවා යුද්ධයට. ඒතකොට ඒ නිෂේධ බලය තියෙන රටවල් වලින් සමහර රටවල් එක අනිත් රටට කැමති ඒ යුද්ධයේ එක පාර්ශවයක් එක්ක සම්බන්ධ වෙන්න කැමති, අනිත් රටවල් තව පාර්ශවයකට සපෝට් කරනවා. දැන් කාරණා දෙකක් තියෙනවා. එකක් ලෝක සමානාත්මතාවයත් එක්ක ඇයි රටකට නිෂේධ බලයක් ඕනේ කියලාම අපිට තර්ක කරන්න පුළුවන්. අපි ඇයි අපිට වඩා ඒගොල්ලෝ ලොකු පොරවල් වෙලානේ. ඒකනේ නිෂේධ බලයක් දීලා තියෙන්නේ. ඔව්. එයාලා එතනම ඊගෝ එකක් තියෙනවා. ඔව්. ඒක දෙන්නෙම එතකොට ඒගොල්ලොන්ට පුළුවන් වෙන්න ඕන ඒ තියෙන තත්ත්වයන් පාලනය කරන්න. එක්කෝ නිෂේධ බලය එක පැත්තකින් එතනම ඊගෝ එකක් තියෙනවා. නිෂේධ බලයක් දීම තුර මේ කියන්නේ ඔගොල්ලොන්ට වඩා අපි උසස්. ඔයාලා අපිට වඩා පහත් කියන තැන ඉඳන්නේ ඒගොල්ලෝ මානසික උසස් ඉඳන් ඒගොල්ලොන්ට නිෂේධ බලයක් තිබිලා තියෙන්නේ මේ ලෝක යුද්ධය නවත්තන්න. ඒකට ඒගොල්ලොන් එතනම ඊගෝ එකකින් තමයි මේ නිෂේධ බලය කියන UN එකේ ඒ කාර්යභාරයම තියෙන්නේ. ඒකටත් අපිට ක්‍රිටිසිසම් එකක් තියෙනවා. ඊළඟ දේ තමයි දැන් ඒගොල්ලොන් අපිට වඩා හොඳ මානසික උසස් ඉඳන් ඒගොල්ලොන්ට නිෂේධ බලයක් දීලා තියෙන්නේ මේ යුද්ධය නවත්ත. දැන් මේගොල්ලොන්ම යුද්ධයට පැනලා ගහ ගන්නවා. යුද්ධයට රෂියාව එහි පැත්තෙන් යුද්ධයක ඉන්නවා, චීනය එහා පැත්තෙන් සටනක ඉන්නවා. එක පැත්තකට පෝලරයිස් වේගෙන එනවා. මේ පැත්තෙන් UK රෂියා යුක්‍රේන යුද්ධයේදී යුක්‍රේන වලට සපෝට් කරනවා. මෙතනදී ඊයේ ඇමරිකා එක්සත් ජනපදයේ ඊශ්‍රායලයට ප්‍රහාර කෙලින්ම ඉරානයට එල්ල කරලා තියෙනවා. ඒ ප්‍රහාර තුනක්. එතකොට මේ නිෂේධ බලය දීලා තියෙන එකේ කාර්යභාරය වෙන්නේ නැහැ. එතකොට දැන් UN එකෙන් වෙන්න ඕන කාර්ය වෙන්නේ නැහැ. නිෂේධ බලය කියලා දීලා තියෙන එකෙන් කාර්යභාරය වෙන්නේ නැහැ. ඔව්. එතකොට දැන් මේ සිද්ධි දාමයන් හරහා ජීවිත දේපල විනාශ වීම තමයි තියෙන ඩිරෙක්ට් රුජු බලපෑම. අපේ ලංකාවට එතකොට දැන් ඕකේ මානුෂීය ක්‍රයිසිස් එක ඔබ්වියස්. ඔව්. ඒ දේවල් වලට අමතරව ඊට පස්සේ ඝාතනය කියන දේ එතනින් එහා අපේ වගේ රටකට මරණ ගාන කීයද කියන එකනේ තියෙන්නේ. දැන් 600ද 1000ද 1500ද 2000ද 20000ද 30000ද කියන ගාන වැඩිවීම වාර්තා වෙනවා හැමදාම. ඒව තමයි නිවුස්. ඕක තමයි නිවුස් එක. හැබැයි ඉතින් එහාට ගියව බලපෑම දැන් ඉරානය කියලා කියන්නේ ඉරානයේ හෝමස් නේ සමුද්‍ර සංධිය. ඒ සමුද්‍ර සංධිය හරහා තමයි මං හිතන්නේ මේ ආසියාවට තෙල් බෙදා හරින ප්‍රධාන මං හිතන්නේ යුදවල එළියේදී කියන කාරණයක් තමයි මේ න්‍යෂ්ටිකවි හින්දා තමයි මේ යුද්ධ න්‍යෂ්ටිකවි නිෂ්පාදනයේ හින්දා එන සටනක් කියන කාරණේනේ මේ එළිය හොවා දක්වන්නේ. ඔව්. නමුත් ඔක ඊට වඩා මේ ආර්ථික ඉකොනොමික් වෝෆෙයාර් එකක් මේක ඇතුලේ තියෙනවා. ඒ ජියෝපොලිටිකල් වෝෆෙයාර් එකේදී මේ ආසියාතික කරයට එන බලපෑම වෙන්න පුළුවන්. තව එක ප්‍රධාන හේතුව මේ යුද්ධවල මේ කියන න්‍යෂ්ටිකවි නම් ප්‍රශ්නය න්‍යෂ්ටිකවි මේ හැම රටටම තියෙනවනේ. එහෙනම් ඒ ඔක්කොමම ගහගන්න එපා. ඔව් ඔව්. හරි ඉරානයේ න්‍යෂ්ටිකවි නිපදවන එක ගැටලුවට එතන වලියක් කියන එකක් තියෙනවා. මෙතන කතාවක් කියනවා. එහෙනම් ඉතින් පාකිස්තානේ තියෙනවා, ඉන්දියාවේ තියෙනවා. ප්‍රශ්නයක් එන්නේ මට දැන් පරමාණු බල ශක්තිය ඒජන්සියක් තියෙනවනේ එක්සත් ජාතීන්ගේ. ඔව්. ඒකත් එක්ක ඒගොල්ලෝ එතකොට මේ මෙතන ඇත්තටම ඉරානයට එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඔවුන්ට පුළුවන් ඒහා සම්බන්ධව ඉරානයත් එක්ක කතා බහ කරලා මොකද්ද මේකට කරන්න පුළුවන් ඒ කාරණා ටික කරන්න. මේකට ඉගෙන මේක වෙනම තැනකට දැන් ඇවිල්ලා තියෙනවා. මේක ඒතර ජියෝපොලිටිකල් කාරණෙත් එක්ක රසික අපේ වගේ රටකට
කොහොමද මේකේ ආර්ථිකමය මානුෂීය බලපෑම අපිට ඔබ්වියස්ලි පේනවා. මරණ තමා ගණන් කරන්න වෙන්නේ ඉස්සරහට. වෙනත් රටවල. නමුත් අපේ රටේ මම හිතන්නේ ගොඩක් ශ්‍රමිකයන් ඉන්නවා ඊශ්‍රායලය තුල. ඒ ඊශ්‍රායලය තුල ඉන්න ශ්‍රමිකයන් දැන් වහාම රටවල් දෙකේම ඉරානයේ සහ ඊශ්‍රායලයේ ඉන්න ලාංකිකයන් ගෙන්වා ගැනීමට මෙහෙයුම් දියත් කරනවා. මොකද මුලින්ම කරන්න ඕනේ ඒ දේ. ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව ඊටම වටිනවා ශ්‍රී ලාංකිකයන් විදියට. ඊට පස්සේ වෙන්න පුළුවන් දේ තමයි බොරතෙල් බැරලේ වටිනාකම ඉහළ යන එක. ලංකාවට වැඩියෙන්ම දැනෙන දේ. බොරතෙල් බැරලේ වටිනාකම ලෝකේ ඉහළ ගියාට පස්සේ අනිවාර්යයෙන්ම ඒකේ පසුකම්පන වලට අපිට ලක් වෙන සිද්ධ වෙනවා. ඒක ඉතිහාසෙ නම් සිද්ධ වෙච්ච දෙන්නේ. ඒතකොට ඒ දේවල් වලින් ඊට පස්සේ කොහොමද රටේ ආර්ථිකයට මේක බලපාන්නේ? ඒකට ඒ දේවල් ලංකාවට විතරක් නෙමෙයි ආසියාවේ හැම රටකටම බලපානවා. ඉතින් ලංකාවට ඒක දැනනවා වැඩි වෙන්නේ ලංකාවේ කලින් තිබු ප්‍රශ්නත් එක්ක මේක රිකව වෙමින් පවතින කාලයක් ලංකාව. මෙහෙම යන ගමනක් තියෙන. ඒතකොට ඒ ආර්ථික අර්බුදය එන්නත් හේතු වුණා අපිට තෙල්. ඔව්. ක්‍රමක්‍රමයෙන් රිකව වෙමින් ඔළුව උස්සගෙන එනකොට ආයි මොනවා හරි යම්කිසි දෙයක් සිද්ධ වුණොත් එහෙම ඒ බලපෑම අපිට දරා ගන්න ටිකක් අමාරුයි. ලෝක යුද්ධයක් එන්නම ඕනේ අර සංධිය වැහුණොත් ඇතිනේ. සංධිය වුණත් ඇති. ඒගොල්ලෝ ඒක වැහුවොත් තාම එහෙම දෙයක් දන්නේ නැහැ. නමුත් ඒගොල්ලොන්ට ලේසියෙම කරන්න පුළුවන් දෙයක් කියලා තමයි ලෝක විචාරකයන් බය බල කරන්නේ. දැන් ඒ ප්‍රහාරයෙන් පස්සේ ඔවුන් ඊටාම නිහඬ පිළිවෙතක ඉන්නවා කියලා තමයි තියෙන්නේ මේ පැය 24ක කාලය පුරාවට. ඉතින් අර නිහඬ බව හරි බයයි. ඒක තමයි ලෝක විචාරකයන් තාමත් මේ කතා බහ කරන්නේ. ඉතින් අපි මේ අපිට කියන්න උත්සාහ කරන්නේ අපි මේ හරහා ඇත්තටම යුද්ධයකදී අවසානයේ ජයග්‍රහණය කරපු කෙනෙක් නැහැ. පළවෙනිම කාරණේ මේකෙදී අපිට කියන්න තියෙන කාරණා තමයි UN එකේ කාර්යභාරය ඉෂ්ට වෙනවද නැත්නම් මේක නිකන් පැරලයිස් වෙච්ච ඕගනයිසේෂන් එකක් වෙලාද කියන එක. හරිද? ඒ කියන්නේ පිහිටවීමේ කාර්යභාරය තිබුණු පරමාර්ථයම දැන් ඒක වෙන්නේ නැති තත්යකට ඇවිල්ලා තියෙනවා. එතකොට ලෝක යුද්ධ කෙසේ වෙතත් ලෝකයේ යුද්ධ ඇතිවීම වළක්ව ගන්න බැරි වෙලා තියෙනවා. විටෝ පවර්ස් තියෙන යුද්ධයට පැනලා තියෙනවා. ඒගොල්ලෝ යුද්ධ කරනවා විටෝ පවර්ස් කියලා මේ මහා දෙයක් ඊගෝ එකක් වෙතන හඳිලා හදාගෙන තියෙනවා. එතකොට ඒකත් එක්ක ලොකු ගැටලුවක් ඒ UN කාර්යභාරය ගැනම අපිට තියෙනවා. එතකොට ඒක ගැන මිනිස්සු සමහරක් විට කතා කරන්නත් බයයි මේ ගැන. මේක අර ලොකු වරදක් වැටෙන කාරණයක් වගේ දකිනවා UN එක මේ කාර්යභාරය ගැන කතා නොකර ඉන්නේ. අපි සාමාන්‍ය පුරවැසියෙක් විදිහට අපිට ප්‍රශ්නේ අපි කතා කරන්නේ. කියන්නේ අපි අහලා තියෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යභාරය තමයි ලෝක සාමය ඇති කරන්නේ. ඉතින් ඒකකොට ලෝක සාමය ඇති කරන එකේ කාර්යභාරය නම් ලෝක සාමයට අභියෝගයක් වෙන හැම තැනකදීම උන්නේ ඒක කලින් දැකලානේ අපිට කලින් ඒගොල්ලොන්ට මේක පේනවනේ. මේ කොතනද මේ ගමන් කරන්නේ කියලා. 2023 ඔක්තෝබර් මාසේ ගාසාවල ප්‍රශ්නේ අනකොටම ඊළඟට ලෝකේ විචාරකයෝ අනාවගේ පළ කරලා මේක ඉරාන ඊශ්‍රායලය කතන්දරයක් ළඟදී වෙන්න පුළුවන් කියන එක. දැන් එතනින් එහා ඊළඟට යන්නත් පුළුවන්. දැන් ඉරාන ඊශ්‍රායල කතන්දරේ ඕක දිගුව වෙන්න පුළුවන්. ඇමරිකාව සහ රුසියාව අතර චීනය අතර සම්බන්ධයකට ඊළඟ ලෙවල් එකට යන්න පුළුවන්. ඒතර ගාසා පටන් ගත්තේ 2023 ඔක්තෝබර්. දැන් අවුරුදු දෙකක් ඇතුළු යන්නත් ඉස්සෙල්ලා ඉරාන ඊශ්‍රායලයේ මේ වලියට සම්බන්ධ වුණා. තවරුදු දෙකක්ද දින ගානක ප්‍රශ්නයක් විතරයි තියෙන්නේ මේක රුසියා ඇමරිකා යුද්ධයක්ද කියන. ඒතර ඇත්තටම ලෝක යුද්ධයම ඒක හැබැයි ලෝක යුද්ධේ පටන් ගන්නද නැද්ද කියලා ලෝක ගැන කතා කිරීමත් නැහැ. ලෝක යුද්ධ තියෙනවා නම් ලෝක යුද්ධ තිබීමම ලෝක යුද්ධයක් තමයි. අනිත් උදාහරණය තමයි අපිට යුක්‍රේනය සහ අපි රුසියාව ගමු. දැන් ওই යුද්ධයේදී ඇත්තටම ගත්තොත් යුක්‍රේනය කියන්නේ ඊටාම ස්වයංපෝෂිතව තිබ්බ රටක්. ඔවුන්ගේ තිබ්බ භූමිය, ඔවුන්ගේ තිබ්බ ඛනිජ තියෙන රිසෝසස් ටික, ඔවුන්ගේ වගාවන් ටික මේ සියල්ල එක ලෝකයේ තිබ්බ ස්වයංපෝෂිතම රටක්. අද වෙනකොට මේ ඒ රටට වෙලා තියෙන දේ ගත්තම ඒ උදාහරණම ඇති අපිට යුද්ධකින් දිනා ගන්න පුළුවන් දෙයක් නැහැ කියන්නේ. ඒතර එකක පැත්තකින් UN එකේ කාර්යභාරය වෙන්න ඕනේ. අනිත් එක මම හිතන්නේ රසික මෙතන තියෙන ප්‍රධානම ගැටලුව තමයි මේ හැමෝගෙම තියෙන ඊගෝ එක. ඒතකොට දැන් හැම ලෝක ඇති වෙච්ච හැම රටකම යුද්ධ ඇති වුණේ අභ්‍යන්තර හෝ ලෝක යුද්ධ ඇති වුණේ ඊගෝ එකත් එක්කම තමයි. ඒකට ඒක නැති කර ගැනීමට තියෙන සරලම දේ තමයි එක කාරණයක්. එක කාරණයක් අපි තේරුම් ගන්න ඕනේ අපි සියල්ලෝ මිනිස්සුයෝ. ඒකට අපි වීටෝ පවර්ස් තියාගෙන ඒගොල්ලොන්ට වඩා අපි සුපිරි જાතියක් වෙන්න හදන එකේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. සහ ලෝක බලවතා වෙන්න හදන සටනම් මේ තියෙන්නේ. ලෝකයේ අපි තමා ලෝක බලවතා වෙනවා කියන්නේ මේක ඊගෝ එකක්. ඒ කියන්නේ මිනිස්සුયો විදිහට දකින්නේ එක මනුස්ස ජාතියකට වඩා අපි
උසස් සමාජය උසස් ඊට වඩා සුපිරි ජාතියක් වෙන්න උත්සාහ කිරීමේ සටනම් මේ තියෙන. තොර මේ ලෝකේ යුද්ධ ඇති වෙන්නේ මේ වගේ වෛරය ඇති වෙන්නේ බෙදීම් ඇති වෙන්න ප්‍රධානම හේතුව තමයි මේ ඊගෝ එක. ඉතින් ඒක ලෝකේ නැති වෙන්න ඕනේ. ඒක ඉන්ඩිවිජුවලි එක එක්කෙනා තුල නැති වෙලා යන්න ඕනේ. නැතුව ඒක නැති වෙන්න ක්‍රමයක් නැහැ. ඒකට හැම මිනිස්සෙටම ආදරය කරන්න ඒක. ඊළඟ කාරණය තමයි මේ ආයුධ නිෂ්පාදනය. දැන් ලෝකේ UN එකේ කාර්යභාරය මං දකින දේ ලෝක යුද්ධ නැති කිරීම නම් කාර්යභාරය එහෙනම් ලෝකේ මුලින්ම තහනම් කරපු යුතු නිෂ්පාදනය තමයි ආයුධ නිෂ්පාදනය. මොන දෙයකටද ආයුධ නිෂ්පාදනය වෙන්නේ මේ ලෝකේ? හරිද? ඒතකොට UN එකේ කාර්යභාරය ලෝක යුද්ධ නැතිවීම නම් ඒක නේද අර කතාව තමයි නේද? ඌරෝ කැකුණු තලනකොට හබන් කුකුලන්ට රජමගුල් කියලා කියන්නේ. අන්න ඒතකොට කාටද මේක වාසිය තියෙන්නේ? වාසිය තියෙන්නේ. ආයුධ නිෂ්පාදනය කරන අයට විතරමයි. වෙන කාටවත් වාසියක් නැහැ. උත්සාහ කරනවා ඒක තව වර්ධනය කරන්න. ඒ කියන්නේ පොළොවෙන් අඩි ගාණක් ගැඹුරට තියෙන දෙයක් පවා විනාශ කරන්න පුළුවන් ආයුධ නිෂ්පාදනය. ඔව් මොකද ඒක අලුත්ම දැන් බෝම්බ જાතියේ දැන් මේක බංකර් බස්ටර්ස් කියන්නේ. එතකොට මිසයිලේ කොච්චර පවර්ෆුල් ෆටා1ද ෆටා2ද කියලා අර පැත්ත බලනවා. මේ පැත්තේ B2 එක කොච්චර බලන් ඉන්නකොට නිකන් මල් වෙඩි සංදර්ශනයක් වගේ පේනවා. මම දැක්කා අද ඇමරිකාවේ මොකක් හරි ක්‍රීඩාවක් මේ මන් දන්නේ ඒක මේ ෆුට්බෝල් තරගයක් හරි මොකක් හරි දැන් ඉරානෙට ගහලා එන අර B2 එයාක්‍රාෆ්ට් එක නැවත ඇමරිකාවට එද්දී ඒකට මිනිස්සු චියර් කරනවා. මේ කරන්නේ චියර් කරන්නේ මේ ආයුධ කර්මාන්තයට. හරිද? එතකොට අපේ දවස්වල මතකද මානුෂීය මෙහෙයුමක් කරගෙන ඉන්නකොට මානව කොහොමද හියුමන් රයිට්ස් වලට කතා කරපු දේවල් ටික. ඒ කියන්නේ මිනිස්සුන් අතර හිර වෙලා ඒ මිනිස්සුව බේරගන්න මානුෂය අදටත් කතා කරනවා. ලෝකේ තිබ්බ මානුෂීය මෙහෙයුම ගැන වෙනම කතා කරන්න ඕනේ මාතෘකාව. ඒතකොට මේ මානුෂීය මෙහෙයුමක් කරන සොල්දාදුවන්ට දීපු පීඩනය අදටත් තාම මේ පීඩනය හැම සමහර අයට රටෙන් පිටට යන්න බෑ. සමහර රටවල් වලට යන්න බෑ. එක්සත් ජාතීන්ගේ සංවිධානය හැමදාම ඒක ලොකු ටොපික් එකක් ලංකාවේ කරපු පිළිබඳ විහිළුවක් බඩ පත්වන මේ ඒ ඔවුන්ගේ හැසිරීම එක ජාතියකට එහෙම වෙද්දි තව ජාතියකට මෙහෙම වෙන එකේදී අර ට්‍රාන්ස්පේරන්සි කියන එක විනිවිද භාවය කියන එක හැමෝටම සමානාත්මතාවය කියන එක පෑලදොරින්ම පලා ගිහිල්ලා තියෙන්නේ නැතිව කිව්වොත්. ඉතින් අපි කතා කරේ අද මේ වර්තමාන ලෝකයේ තත්ත්වය අපි ප්‍රාර්ථනා කරන්නේ මේක මෙතනින් එහාට පුළුවන් මොනවා හරි හාස්කමක් වෙලා හෝ හැමෝටම මේ දේ වටහාගෙන මේක මෙතනින් නැවතුණොත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනේ මොලේ පහළ වේවා මේක නවත්තන්න තියෙන්නේ ආයුධ නිෂ්පාදනය පුළුවන් නම් කොන්දපණ නැතුව තහනම් කරන්න ලෝකේ. සහ අනිත් එක මේ වර්තමාන තත්ත්වය පුළුවන් තරම් අපිට පාලනය කරන්න. එතකොට ඒකේ ප්‍රධානම කාර්යභාරය මේ වෙලාවේදී UN එකට තමයි තියෙන්නේ. ඒකෙදී සහ ලෝකයේ අනිත් ඔය නිෂේධ බලයේ තියෙන නායකයන් රැස් වෙලා ඒගොල්ලෝ සමුළු තියෙනවා G7 සමුළුව කියයි. තව සමුළු ගණනාවක් ඒගොල්ලෝ ලෝකේ පුරා කතා බහට ලක් වෙනවානේ. ඉතින් එතකොට ඒ සමුළු වලදී මේ දෙපාර්ශ්වයම එක්කහුව කරගෙන මේක එක තැනකට අරගෙන ඇවිල්ලා මේක විසඳගත්තේ නැත්නම් ඔය මුලින් ආපු ප්‍රශ්නෙට උත්තරය දෙන්න වෙන්නේ ලෝක යුද්ධයක් ඇතිලාද කියලා ඔව් කියලා තමයි. ඔව් කියලා තමයි. ඉතින් අපි එහෙනම් අවසන් කරමු. මම හිතන්නේ අපි කතා බහ කරේ මේ ඇයි මෙහෙම වෙන්නේ සහ මේකෙන් වෙන්න පුළුවන් බලපෑම. ඉතින් අපේ අර golden rules 10 තියෙන දේවල් ටික ප්‍රැක්ටිස් කරෝතින් අපි පුරවැසියෙක් විදියට අපේ මේ channel එකම අපේ පරමාර්ථය සාමකාමී අර peace of mind තියෙන සතුට තියෙන සමාජයක් බිහි කිරීම. ඉතින් මේකේ සතුට කියන එක අර ඉන්ඩිවිජුවලි අපි හැමෝම ඇති කරගත්තොත් පීස් ඔෆ් මයින්ඩ් එක ඇති කරගත්තොත් තමයි ලෝක සාමයක් එන්නේ. මේ දැන් යන වටපිටාවත් එක්ක ලෝක සාමය ගැන අපිට කතා කරන එක හරිම මේ භයානක තත්යකට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ඒ ටික තමයි අපිට කියන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ අපේ වීඩියෝස් බලලා මේ වීඩියෝස් වලට ඔයගොල්ලෝ කැමති නම් ඔයගොල්ලන්ට පුළුවන් අපේ channel එක subscribe කරන්න. The 10GR සහ මේ වගේ ලෝක යුද්ධයන් නවත්වා ගැනීමට UN එකෙන් කාර්යභාරය සිද්ධ වෙනවද නැද්ද? සහ මොන වගේ කාර්යභාරයක්ද වෙන්න ඕනේ? අපි කිව්වට වඩා වෙන මතයක් තියෙනවද කියන කාරණා ගැන කමෙන්ට් කරන්න පුළුවන්. ඊට අමතරව අපේ අනිත් ඉංග්‍රීසි channel එක The 10 Golden Rules channel එකටත් ඔයගොල්ලන්ට පුළුවන් subscribe කරලා මේ වීඩියෝස් වලට ඔයගොල්ලෝ කැමති නම් like කරලා comment කරලා අපේ channels දෙකටම සහයෝගය ලබා දෙන්න. එහෙනම් අපි නම් ලෝක සාමය ඇති වේවා කියලා පතලා අද වැඩේ අවසන් කරමු. අයබෝයි.